හිරු එළිය පවතින කාලය දිවා කාලය ලෙසද සූර්යයා බැස ගිය පසු අඳුර පැතිර යන කාල සීමාව රාත්‍රී කාලය ලෙසද අපිට හඳුනා ගන්න පුළුවන්. දුවේ පුතේ අපි දැන් ආරම්භමු. දිවා රාත්‍රිය ඇතිවීමට මූලික වන වස්තුවක් තමයි සූර්යයා නැතිනම් ඉර. පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 150ක් දුරින් පිහිටා තිබෙන ඉර ඉතා අධික උෂ්ණත්වයෙන් යුතු විශාල තාරකාවක්. පෘථිවිය ඇතුළු අනෙකුත් වස්තුන් සූර්යයා වටා ගමන් කරන අතර සෞර ග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8කට උරුමකම් කියන්නේ සූර්යයා. සූර්ය ශක්තිය හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. දිවා රාත්‍රිය ඇතිවීමට අත්‍යවශ්‍ය අනෙක් වස්තුව තමයි පෘථිවිය. ඒ සඳහා පෘථිවිය හා එහි ක්‍රියාකාරීත්වය ඍජුවම බලපානවා. පෘථිවිය කියන්නේ අංශක 23.5ක් ඇලව පිහිටා තිබෙන ග්‍රහලෝකයක්. ඒ වගේම පෘථිවිය තම අක්ෂය වටා කරකැවෙනවා. අපි මෙලෙස තම අක්ෂය වටා කරකැවීම භ්‍රමණය වීම ලෙසට හඳුන්වනවා. පෘථිවියට තම අක්ෂය වටා භ්‍රමණය වීමට පැය 24ක් නැතිනම් දින 1ක් පමණ ගත වෙනවා. පෘථිවිය තමා වටා භ්‍රමණය වන අතර සූර්යයා වටාද භ්‍රමණය වීමක් නැතිනම් කරකැවීම සිද්ධ කරනු ලබනවා. අපි එය පරිභ්‍රමණය ලෙසට හඳුනා ගනු ලබනවා. පෘථිවියට සූර්යයා වටා යාමට නැත්නම් පරිභ්‍රමණය වීමට දින 365ක් ගත වෙනවා. මෙය අපි අවුරුද්දක කාල සීමාවක් ලෙසට හඳුනා ගන්නවා. ඒ වගේම පෘථිවිය විසින් තමා වටා භ්‍රමණය වන ගමන් සූර්යයා වටා පරිභ්‍රමණය වීම නිසා පෘථිවිය තුළ ඍතු භේදය ඇති වෙනවා. කාල භේදයක් ඇති වෙනවා. ඒ අනුව වසන්ත කාලය, ගිම්හාන කාලය, සරත් කාලය හා ශීත කාලය පෘථිවියට උදා වෙනවා. අපි දැන් බලමු දිවා රාත්‍රිය ඇතිවන ආකාරය සරලව හඳුනා ගන්න. පෘථිවිය භ්‍රමණය වීමට පැය 24ක් ගත වෙනවා. එවිට සූර්යයාගේ ආලෝකය වැටෙන පෘෂ්ඨයට දිවා කාලය උදා වෙනවා. අනෙක් පස පෘෂ්ඨයට රාත්‍රී කාලය උදා වෙනවා. සිතා බලන්න, පෘථිවිය යම් හේකින් භ්‍රමණය වූයේ නැතිනම් පෘථිවියේ පෘෂ්ඨයකට පැය 24ම නැතිනම් දවස පුරාම දිවා කාලය පවතිනවා. අනෙක් පසට දවස පුරාම රාත්‍රී කාලය පවතිනවා. එසේම පෘථිවිය ඇලව පිහිටියේ නැත්නම් හිරු එළිය පතිත වන පෘෂ්ඨයේ සෑම රටකටම එක ආකාරයෙන් දිවා කාලයද අනෙක් පස රටවල් සියල්ලටම එක ආකාරයෙන් රාත්‍රියද පවතිනවා. නමුත් පෘථිවිය අංශක 23.5ක් ඇලව පිහිටීම නිසා විවිධ රටවල් වලට දිවා කාලය ඇතිවන ආකාරයත් රාත්‍රී කාලය ඇතිවන ආකාරයත් වෙනස් වෙනවා. ඉතින් දුවේ පුතේ අපි මෙතෙන්දී අවබෝධ කරගත යුතු දේ තමයි පෘථිවියේ පිහිටීම හුඟක් වැදගත් වෙනවා මේ දිවා කාලය ඇතිවීමටත් රාත්‍රී කාලය ඇතිවීමටත්. ඒ වගේම තමයි පෘථිවියේ භ්‍රමණය වීමත් ඉතාමත් වැදගත් වෙනවා මේ දිවා කාලයත් රාත්‍රී කාලයත් ඇතිවීමට. අපි දැන් බලමු දුවේ පුතේ පන්ති කාමරයේ තුලදී අපි කොහොමද මේ දිවා රාත්‍රිය ඇතිවීමේ සංසිද්ධිය අඳුනගන්නේ කියලා. ඒ සඳහා අපිට ලෝක ගෝලයක් සහ විදුලි පන්දමක් නැත්නම් බල්බ් එකක් අවශ්‍ය වෙනවා. අපි ලෝක ගෝලයේ කරකවමින් බල්බ් එකේ එළිය, විදුලි පන්දමේ එළිය ඒ දෙසට යොමු කළාම එළිය වැටී තියෙන පෘෂ්ඨය දිවා කාලය ලෙසට අපිට අඳුනගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ එළිය වැටී නොමැති අඳුරු පැත්ත අපිට රාත්‍රී කාලය ලෙසටත් හඳුනා ගන්න පුළුවන්.
ඉතින් දුවේ පුතේ මේ සංසිද්ධිය ඇති වෙන්න නම් අපි ළඟ තියෙන ලෝක ගෝලේ කරකවන්නත් ඕනේ. මොකද අපේ පෘථිවිය භ්‍රමණය වෙනවනේ. එයා කරකැවෙනවනේ. අන්න ඒ ආකාරයට සිද්ධ කළාම අපිට බලා ගන්න පුළුවන් මුළු ලෝකයටම දිවා රාත්‍රිය උදා වෙන ආකාරය. දුවේ පුතේ අපි දැන් ආරම්භමු අපේ පෘථිවියට කොහොමද දිවා රාත්‍රිය උදා වෙන්නේ කියලා සවිස්තරාත්මකව. පොළවේ දක්නට ලැබෙන භූෂමතා ලක්ෂණ මොනවද කියලා. ඒ සඳහා උදාහරණ මම පුංචි දොළ පුතාලට මේ පාඩම තුලින් හඳුන්වා දෙනවා. අපි බලමු දුවේ පුතේ මොනවද පොළවේ දක්නට ලැබෙන ස්වාභාවික භූෂමතා ලක්ෂණ කියලා. එකක් තමයි දුවේ පුතේ සුදු පැහැයෙන් කඳු මුදුන් වල සිට ගල් කොළු වල සිට කඩා හැලෙන දියැලි. ඒ වගේම තමයි රළ ගෙඩි හෙලනම් වමින් ගොඩබිම දෙසට එන මුහුදු වෙරළවල් හා මුහුදු. ඒ වගේම නිල්වන් ජල කඳවල් පිරීලා තියෙන විලුත් ස්වාභාවික භූෂමතා ලක්ෂණයක් ලෙසට අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අහස් කුස සිඹින තරම් උස කඳුකර ප්‍රදේශ කඳු වැටි ආදී අපිට ස්වභාවික භූෂමතා ලක්ෂණයක් ලෙසට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විශාල හිම කඳු නැත්නම් ග්ලැසියරත් අපි ස්වභාවික භූෂමතා ලක්ෂණයක් ලෙසට හඳුනා ගන්නවා. ඒ වගේම තමයි කොළ පාටින් දිදුලන වනාන්තර කඳු දෙකක් අතර පිහිටි පහත් බිම් ලෙසට හඳුනාගත් නිම්න ආදියත් ස්වාභාවික භූෂමතා ලක්ෂණ ලෙසට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ගිනි කඳු හරියට නිදාගෙන ඉන්න යෝධයෝ වගේ මේගොල්ලොත් ස්වාභාවික භූෂමතා ලක්ෂණ වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ විශාල ජල කඳන් වට කරගෙන සිටින ගොඩබිම් අපි දූපත් ලෙසට හඳුනගන්නේ. දූපතුත් ස්වාභාවික භූෂමතා ලක්ෂණයක් ලෙසට අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ තෘණ භූමි සමතල පිට්ටනි ආදියත් අපිට ස්වාභාවික භූෂමතා ලක්ෂණයක් ලෙසට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මුහුදත් ගොඩබිමත් ආශ්‍රිතව පිහිටා තිබෙන බොකු. බොක්ක කියලා අපි හඳුන්වන්නේ දුවේ පුතේ මුහුද ගොඩබිම දෙසට නෙරා ගිය අවස්ථාවක් අපිට පුළුවන් බොක්කක් විදිහට හඳුනා ගන්න. ඉතින් මේ බොක්කවලුත් ස්වභාවික භූෂමතා ලක්ෂණයක් ලෙසට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ තොඩු. තොඩු කියන්නේ ගොඩබිම මුහුද දෙසට නෙරා ගිය අවස්ථාවක්. ඉතින් මේකත් අපිට හඳුනා ගන්න පුළුවන් ස්වාභාවික භූෂමතා ලක්ෂණයක් ලෙසට. ඒ වගේම තමයි දුවේ පුතේ ඉතා විශාල උෂ්ණත්වයක් තියෙන ගිනි ගහන වැල්ලක් හිමි කාන්තාරත් ස්වාභාවික භූෂමතා ලක්ෂණයක් වෙනවා. ඒ වගේම තමයි කඳුකර ප්‍රදේශවල තියෙන කඳු බෑවුනුත් ස්වාභාවික හිරු එළිය හා
වෙනත් ආලෝකය ලබා දෙන ප්‍රභවයන් හඳුනා ගැනීම. අපි මුලින්ම බලමු ද්වේ පුතේ ස්වාභාවිකව ආලෝකය ලබා දෙන ප්‍රභවයන් මොනවද කියලා. ද්වේ පුතේ මුළු විශ්වයටම ස්වාභාවික ආලෝකය ලබා දෙන විශාලතම ස්වාභාවික ප්‍රභවය වන්නේ ඉර. පෘථිවියේ ජීවය සඳහා වඩාත්ම වැදගත් බලශක්ති ප්‍රභවය වන්නේද ඉර. පෘථිවියත් ඉරත් අතර දුර කිලෝමීටර් මිලියන 149.6ක් පමණ වනවා. ඒ වගේම තමයි ඉර කියන්නේ විශාල තාරකාවක්. ඉතා විශාල රශ්මියක් හා ආලෝකයක් ඉර විහිදුවනවා. අන්න ඒ නිසා තමයි ද්වේ පුතේ අපි ඉර හඳුනගන්නේ ස්වාභාවික ආලෝක ප්‍රභවයක් ලෙසට. අපි දැන් හඳුනා ගනිමු ද්වේ පුතේ තවත් ස්වාභාවික ආලෝකය ලබා දෙන ප්‍රභවයක් පිළිබඳව. ඒ තමයි තරු. තරුවක් කියන්නේ තමා විසින්ම ආලෝකය විහිදුවන වස්තුවක්. තරුවල අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්වය අනුව ඒවාට විවිධ වර්ණ හිමි වෙනවා. නිල්, රතු, කහ හා සුදු ඒ වර්ණයන් අතර ප්‍රමුඛ වෙනවා. දැනට නිරීක්ෂණය කළ හැකි තරු 1022 සිට 1024 දක්වා හඳුනාගෙන තිබෙනවා. එසේම දීප්තියෙන් අධික තරු සඳහා විවිධ නම්ද ලබා දීලා තියෙනවා. ඉතින් ද්වේ පුතේ මම කලිනුත් සඳහන් කළ ආකාරයට තමා තුල තියෙන උෂ්ණත්වය අනුව තරු විසින් ස්වාභාවිකවම විවිධ වර්ණයෙන් යුතු ආලෝකයන් විහිදුවනු ලබනවා. විදුලි කෙටීම හා අකුණු ගසන අවස්ථාවේද අපිට ස්වාභාවික ආලෝකයක් දකින්න පුළුවන්. ද්වේ පුතේ මේ අවස්ථාවේදී වලාකුළු වාතය හෝ පොළව අතර වායුගෝලයේ ඇති යෝධ විදුලි ගිනි පුපුරක් තමයි අපිට මේ ආලෝකය විහිදුවන ආකාරය දක්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි එමගින් විශාල ස්වාභාවික ආලෝකයක් නිකුත් වෙනවා. ඒ නිසා ද්වේ පුතේ අපිට ස්වාභාවික ආලෝකය නිකුත් කරන අවස්ථාවක් ලෙසට විදුලි කෙටීම හා අකුණු ගසන අවස්ථාවත් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ද්වේ පුතේ අපි කලින් හඳුනාගත්තනේ ස්වාභාවිකව ආලෝකය ලබා දෙන ප්‍රභවයන් මොනවද කියලා. දැන් අපි හඳුනා ගනිමු කෘත්‍රිම ආලෝකය ලබා දෙන ප්‍රභවයන් මොනවද කියලා. ද්වේ පුතේ කෘත්‍රිමයි කියන්නේ මිනිසාගේ මැදිහත් වීමෙන් නිපදවන ලද දේවල් වලට. එතකොට මේ කෘත්‍රිම ආලෝක ප්‍රභව කියන්නේ මිනිසා මැදිහත් වෙලා සකස් කරන ලද උපකරණ හා වස්තුන්ගෙන් ලබා දෙන ආලෝකයන්ට. අපි බලමු මොනවද ඒවට උදාහරණ කියලා. අපේ පළවෙනි උදාහරණය තමයි ද්වේ පුතේ විදුලි බුබුල. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ බල්බ් කියලා. ඉතින් මේ විදුලි බුබුලත් අපිට කෘත්‍රිම ආලෝකය ලබා දෙන ප්‍රභවයක් වෙනවා. වර්තමානයේ වන විට ආලෝකය ලබා දෙන විවිධ වර්ගයේ විදුලි බුබුලු වර්ග දක්නට ලැබෙනවා. අපේ දෙවැනි උදාහරණය තමයි ද්වේ පුතේ විදුලි පන්දම්. විදුලි පන්දම වියලි කෝෂ පාවිච්චි කරලා තමයි මුල් කාලයේදී යොදා ගනු ලැබුවේ. නමුත් ද්වේ පුතේ වර්තමානයේ වන විට විදුලිය ආරෝපණය කළ නැවත නැවතත් පරිහරණය කළ හැකි ආකාරයේ විදුලි පන්දම්ද දක්නට ලැබෙනවා. අපේ තුන්වෙනි උදාහරණය තමයි ද්වේ පුතේ පහන්. අපි මැටි පහන් කියලා කියන්නේ අපේ මැටි පහන් වලිනුත් අපිට ලබා දෙන්නේ ද්වේ පුතේ කෘත්‍රිම ආලෝකයක්. ඊළඟ කෘත්‍රිම ආලෝක ප්‍රභවය වන්නේ ඉටි පන්දම්. ද්වේ පුතේ ඉටි පන්දම කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද ආලෝක ප්‍රභවයක්. ඉතින් එමගින් නිකුත් කරන ආලෝකයත් ඔන්න කෘත්‍රිම ආලෝක ප්‍රභවයක් වෙනවා. ඊට පස්සේ අපි හඳුනා ගන්න උදාහරණය තමයි ද්වේ පුතේ චිමිනි ලාම්පු. චිමිනියක් තියෙනවා දැල්ල වැහෙන ආකාරයට ඇතුලේ
දැල්ලක් පත්තු වෙනවා තිරයකින් ඔන්න ඔය ආකාරයේ ලාම්පුවට අපි කියනවා දුවේ පුතේ චිමිනි ලාම්පුව කියලා. ඊට පස්සේ තියෙනවා දුවේ පුතේ ලන්තෑරුම. ඉස්සර කාලේ තවලම් යනකොට රාත්‍රී කාලයේදී ඔය කරත්තවල එහෙම දුවේ පුතේ ලන්තෑරුම් තමයි එල්ලගෙන ගිහින් තියෙන්නේ. ඉතින් ලන්තෑරුම කියන්නේ කෘත්‍රිම ආලෝක ප්‍රභවයක් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ගිනිමැල. ගිනිමැල මගිනුත් ඔන්න නිකුත් කරන්නේ කෘත්‍රිම ආලෝකයක්. ඒ වගේම ගිනි කූරෙනුත් නිකුත් කරන්නේ කෘත්‍රිම ආලෝකයක්. ඒ වගේම තමයි දුවේ පුතේ අතීත කාලේ ඔන්න දැන් අපි කතා කළා වගේ විදුලි පන්දම් නම් භාවිතා කළේ නැහැ. අතීතයේදී රාත්‍රියට ගමනක් යන්න ඕන වුණාම අපේ මුතුන් මිත්තු යොදාගත්ත සුලභ ආලෝක ප්‍රභවය තමයි හුළුවත්ත. පොල්කොළ ගැට ගහලා සකස් කරපු හුළුවත්ත තමයි ඉස්සර කාලේ රාත්‍රී ගමනාගමනය සඳහා අවශ්‍ය ආලෝකය ලබා දුන්නේ. ඒ වගේම තමයි කුප්පි ලාම්පුවක් දුවේ පුතේ නිවාසවලට විදුලිය ලැබෙන්න කලින් බොහෝ නිවාසවල රාත්‍රිය ආලෝකමත් කර ගැනීමට යොදාගත් ආලෝක ප්‍රභවයක් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ පන්දම්. පන්දම් කියන්නේ කෘත්‍රිම ආලෝකය ලබා දෙන ප්‍රභවයක් වෙනවා. දුවේ පුතේ අපි දැන් හඳුනා ගනිමු අපි මුලින් කතා කරපු හිරු එළියේ ප්‍රයෝජන මොනවද කියලා. දුවේ පුතේ අපි මුලිනුත් කතා කරපු ආකාරයට හිරුගේ එළියෙන් තමයි මුළු පෘථිවියේම ජීවය රඳා පවතින්නේ. ඉතින් හිරු එළිය කියන්නේ මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක් ලෙසට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ මිනිසාගේ පමණක් නෙමෙයි සතුන්ගේ පැවැත්මටද අත්‍යවශ්‍යම සාධකයක් ලෙසට අපිට හිරු එළිය හඳුනා ගන්න පුළුවන්. එපමණක් නොවේ ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධකයක් ලෙසට අපිට හිරු එළිය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ශාක ප්‍රභා සංශ්ලේෂණයටත් හිරු එළිය උපකාර වෙනවා. ඒ වගේම විවිධාකාර කර්මාන්තයන් අතර ලුණු ක්ලේවායන් ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට නැත්නම් ලුණු කර්මාන්තය සිදු කිරීමට හිරු එළිය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ වගේම තමයි වී ඇතුළු ධාන්‍ය වර්ග වේලීමටත් අපිට හිරු එළිය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මිරිස් වේලීමට මිරිස් වේලලා බොහෝ නිෂ්පාදන කරන බව අපි දන්නවනේ. මිරිස් කුඩු හදනවා, කෑලි මිරිස් හදනවා. ඔන්න ඔය ආකාරයේ දේවල් සකස් කරන්න කලින් දුවේ පුතේ මිරිස් හොඳින් අවුවේ වේලීමට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය හිරු එළිය ලබා දීමත් ඔන්න හිරු එළියේ ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මාළු වේලීමට මාළු වේලලා අපි දන්නවා කරවල හදනවා, උඹල කඩ හදනවා, ඔන්න ඔය වගේ නිෂ්පාදනයන් සිද්ධ කරනවනේ. ඉතින් මෙන්න මේ මාළු හොඳින් වියලීමටත් හිරු එළිය අවශ්‍ය වෙනවා. දුවේ පුතේ අපට රෙදි වේලා ගැනීමටත් හිරු එළිය ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි අපිට ආලෝකය ලබා දෙන්නේත් හිරු. අප අවට පරිසරය මෙහෙම ආලෝකමත් වෙලා තියෙන දිවා කාලයේදී හිරු එළිය නිසා. ඉතින් පරිසරය ආලෝකමත් කිරීමත් හිරු එළියේ ප්‍රයෝජනයක් ලෙසට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ වර්තමාන කාලය වන විට බලශක්ති ප්‍රභවයක් ලෙසට ශක්තිය නිපදවන ප්‍රභවයක් ලෙසට හිරු එළිය යොදා ගන්නවා. සූර්ය කෝෂවල හිරු එළිය ගබඩා කර ඒ මගින් විද්‍යුත් ශක්තිය නිපදවීම මගින් බලශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීම මේ වනවට සිද්ධ වෙනවා. දුවේ පුතේ අපි දැන් අපේ පාඩමේ අවසානයේටයි එළඹිලා ඉන්නේ. පාඩම අවසන් කරන්න මත්තෙන් පුංචි ඔයාලට මම තවත් විශේෂ දෙයක් පෙන්වන්න අදහස් කළා.
ඒ තමයි දුවේ පුතේ මම මේ පාඩමේ මුලින් ඔයාලට කතා කළේ ස්වාභාවිකව ආලෝකයේ විහිදවන වස්තුන් හා අවස්ථාවන් පිළිබඳව. දැන් මම පුංචි ඔයාලට පෙන්වන්න යන්නේ දුවේ පුතේ ස්වාභාවිකවම තම ශරීරයෙන් ආලෝකය නිකුත් කරන සත්තු කිහිප දෙනෙක්. ඉතින් දුවේ පුතේ ඒ සත්තුන්වත් හඳුනගෙන අපි තවත් පාඩම් කොටසකින් මුණ ගැහෙමු. බලන්න මේ නළලින්දාවට තනකොළ වැවිලා, සිමෙන්ති කැඩිලා, වලකුත් හැරිලා. අවට කිසිම පිළිවෙලක් නැහැ. ඒ වගේම බලන්න ජලකරාම ළඟ ජල පහර කෙලින්ම පසට යොමු වී පස සෝදාගෙන යනවා. වලවල් හැරෙනවා. ඊළඟට අපි බලමු පන්ති කාමරාවට පරිසරයේ. මේ බලන්නකෝ උදේම වැස්ස නිසා මිදුලේ තාමත් වතුර පිරීලා. ඒව බැහැලා ගිහිල්ලවත් නැහැ. ඒ වගේම අපේ ක්‍රීඩා පිට්ටනියත් බලන්න යමු. මේ බලන්නකෝ වලවල් හැරිලා වතුර පිරීලා. කොහොමද අපි ක්‍රීඩා කරන්නේ නේද? අපි බලමු වතුර බැහැලා යන්න හදලා තියෙන කාණු පද්ධතිය කොහොමද කියලා. ඒකෙත් කුණු පිරීලා පොලිතින් කඩදාසි ඒ නිසා වතුර බැහැලා යන්නෙත් නැහැ. මේ බලන්නකෝ වැසිකිළියවට පරිසරය. වල් පැලෑටි හැදිලා කාණුවල කුණු පිරීලා හරිම අපිරිසුදුයි නේද? කුණු කසල ඉවත් කරන ස්ථානයත් ඒ වගේමයි. කුණු හැම තැනම. සත්තුත් ඒව ඇදගෙන ගිහින් තැන තැන දානවා. පොලිතින්, ප්ලාස්ටික්, කඩදාසි, ඉවත දමන ආහාර වගේ හැම දෙයක්ම තැන තැන විසිරිලා. දුවලා පුතාලා කැමතිද මෙහෙම පරිසරයකට? නෑ නේද? එහෙනම් මේ වගේ අපිරිසිදු අක්‍රමවත් ස්ථාන පිරිසිදු ප්‍රියජනක ස්ථාන බවට පත් කරගන්න අපිට පුළුවන්. ඒ කොහොමද කියලා බලමු නේද? ඊටාම ක්‍රමවත්ව පිරිසිදුව ප්‍රියමනාප ලෙස ලිඳාවට සකස් කිරීම, ජලකරාමාවට සකස් කර ජලයේ බැස යන ලෙස ක්‍රමවත්ව කාණු සකස් කිරීම, ජලය කෙලින්ම පසට යොමු වී පස සෝදා යාම වළකින ලෙස බිම සකස් කිරීම, අපද්‍රව්‍ය වර්ගතර බැහැර කිරීම. මෙහිදී ඉඳුල් ආහාර කොටස් වගේ ඉක්මනින් දි รา පත් වන දේවල් එක් භාජනයකටත්, ප්ලාස්ටික්, පොලිතින් වගේ ඉක්මනින් දි รา පත් නොවන දේවල් තවත් භාජනයකටත්, වීදුරු වැනි දෑ වෙනම භාජනයකට, කඩදාසි වැනි ද්‍රව්‍ය වෙනත් භාජනයකට ලෙස අපද්‍රව්‍ය වෙන් කරලා බැහැර කරනවා. එහෙම කළාම දි รา පත් වෙන දේවල් වලින් කොම්පෝස්ට් පොහොර සැකසීම සිදු කරනවා. පොලිතින්, ප්ලාස්ටික් වගේ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒ කියන්නේ ඒ ඉවත දමන දේවල් වලින් නැවත භාවිතයට ගත හැකි විවිධ දේවල් නිපදවනවා. අපි පුතේ අපද්‍රව්‍ය සියල්ල එක ගොඩකට බැහැර කළොත් කිසිම දෙයකට ප්‍රයෝජනෙට ගන්න බැහැ. පරිසරයේ අපිරිසිදු අප්‍රසන්න තැනක් බවට පත් වෙනවා. ඒත් මේ විදිහට අපද්‍රව්‍ය වර්ග කරලා බැහැර කිරීමෙන් ප්‍රතිචක්‍රීකරණය කරනවා වගේම තවත් ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් කරන්න පුළුවන්. අපිට පරිසරයේ පිරිසිදු ප්‍රසන්න තැනක් කරගන්න සිදු කරන්න පුළුවන් තව දෙයක් තමයි නිවසේ ඉවත දමන ඉඳුල් වතුර ක්‍රමවත් ලෙස බැස යන ආකාරයට සකස් කිරීම. ඒ සඳහා කාණු කැපීම, බට එලීම මගින් ඉඳුල් වතුර ක්‍රමවත්ව බැහැර කරන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ අපිට පරිසරයේ පිරිසුදු ප්‍රියජනක ස්ථානයක් බවට පත් කරගන්න තවත් වැදගත් දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි කොම්පෝස්ට් පොහොර සැකසීම. අපාවට භූමිය බොහෝ විට අපිරිසිදු අක්‍රමවත් වීමට එක හේතුවක් තමයි නිසි පරිදි කසල බැහැර නොකිරීම. ඉතින් අපිට පුළුවන් දි รา පත් වෙන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කළ හැකි කොම්පෝස්ට් බඳුනක් සකසන්න. බලමුද කොහොමද කොම්පෝස්ට් බඳුනක් සකසන්නේ කියලා. මේ සඳහා ලී දඬු හෝ පොල් පිටි යොදා ගන්න පුළුවන්. බලන්න මේ රූපේ පොල් පිටි යොදාගෙන සැකසූ ඇටවුමක් සහ ලී දඬු යොදාගෙන සැකසූ ඇටවුමක් තියෙනවා. මේ ඇටවුම සකස් කරන ආකාරය අපි බලමු. මුලින්ම පොළව මට්ටම් කරලා පොළවේ වෘත්තයක් ඇඳ ගන්නවා. මේ ඇටවුම සකසන්න අපි ගන්නේ වැටි මාර දඬු. ඒවා අඩි 4ක් පමණ උසට කපාගෙන
ලකුණු කළ රවුමේ සිටුවලා ඊට පස්සේ වටේට උණපතුරු ඒ වැටිමාර දඬුවලට ඇතුලින් හා පිටතින් මේ ආකාරයට තබා ගැටගසනවා. මේ කොම්පෝස්ට් කොටුවට ජීව කොටුව කියලත් කියනවා. මේ විදියට සකසාගත්ත කොම්පෝස්ට් බඳුනට අපි යොදන්නේ මොනවද? කොළ රොඩු, ආහාර කොටස් වගේ දි รา පත් වෙන දේවල්. කොම්පෝස්ට් කොටුව හදන්න යොදාගත් වැටිමාර දඬු පැලවෙනකොට අපි ඒ කොළ අතුත් කපලා මේ කොටුවටම දානවා. මේ දේවල් දි รา පත් වුණාම අපිට පොහොර ලෙස භාවිතා කරන්න පුළුවන්. පරිසරයේ තැන තැන කුණු කසල දමන්නේ නැතුව ඔයාලත් මේ වගේ කොම්පෝස්ට් බඳුනක් Tamanගේ ගෙවත්තේ හදාගන්න. ඒ වගේම මතක ඇතුව අනෙකුත් ඉවත දමන ද්‍රව්‍ය බඳුන් වලට වෙන් කරන්න අමතක කරන්න එපා. ඔන්න දුවේ පුතේ, ඊළඟට අපිට තියෙනවා දිවා හා රාත්‍රී අහසේ දක්නට ලැබෙන දේ හා එහි සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කරන්න. අර බලන්න ලස්සනට ඉර පායලා කුරුල්ලොත් ඉගිලෙනවා. ඒ වුණාට අහසේ ලස්සන වලාකුළු නෑනේ. ඔන්න මට නම් පේනවා අහසේ වලාකුළු ගොඩාක්. ඉර આવුවත් හරිම සැරයි. තව ටික වෙලාවකින් නම් මේ ඉර මාම බැහැලා යනවා. ඔව් ඔන්න ඉර මාමා බැහැලා ගිහින් හඳ මාමාවා. හරිම ලස්සනයි. ලස්සනට තරුත් බැබලෙනවා. හඳ මාමා බැහැලා ගිහින් රාත්‍රිය ගිවිලා ආයෙත් උදේ වෙනවා. අහසේ මේ සිදුවන වෙනස්කම් බලන්න ආසයි නේද? ඔන්න එහෙනම් දිවා කාලේ හා රාත්‍රී කාලේ අහස ඔයාලත් නිරීක්ෂණය කරලා මෙන්න මේ වගුව පුරවන්න. එතකොට ඔයාලට අහසේ සිදුවන වෙනස්කම් ගොඩක් හොඳට ඉගෙන ගන්න පුළුවන්. බලන්න මේ වගුවේ කොටස් දෙකක් තියෙනවා. දිවා අහස සහ රාත්‍රී අහස ලෙස. ඒක නැවත වෙන් කරලා තියෙනවා හොඳින් හිරු පාය ඇත, අහසේ වලාකුළු සහිතය, වැසි සහිත දිනයකි, හඳ පාය ඇත, තරු දැකීමට ඇත කියලා. මගේ දුවලා පුතාලා දැන් මුලින් තියෙන දිනය තීරුවේ එක එක දවසේ දිනය යොදලා අහස නිරීක්ෂණය කරලා සතියක් පුරාම මේ වගුව පුරවන්න. ඔයාලට මේ වගුවේ වචනයෙන් ලියලා හෝ හරියක් යොදමින් එහෙමත් නැත්නම් රූප ඇඳීමෙන් කැමති ආකාරයකට තොරතුරු වාර්තා කරන්න පුළුවන්. ඉතින් දුවලා පුතාලා නිරීක්ෂණය කළ තොරතුරු ඇසුරින් දිවා කාලේ හා රාත්‍රී කාලේ අහසේ පවතින ස්වභාවය වෙනස් වෙන හැටි හඳුනා ගන්න. විපත් පිළිබඳව පුංචි ඔයාලත් එක්ක කතා කරන්න. ස්වාභාවික විපතක් කියන්නේ දුවේ පුතේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වභාවික පරිසරය තුලින් ඉබේ ඇතිවන විපත්වලට. එහෙනම් අපි බලමු මොනවද මේ ස්වාභාවික විපත් කියලා. දුවේ පුතේ, ගම් වතුර ඇතිවීම ස්වාභාවික විපතක්. වර්ෂාව අධික කාලයට ගංගාවල ඉහළ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සිද්ධ වුණාම ඒ වැඩිපුර තියෙන ජලය ගංගාවල යුරු දිගේ පිටාර ගලලා ගම් වතුර ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ ගම් වතුර තුලින් පහත් බිම් ඔක්කොම යට වෙලා යනවා. අපි ගම් වතුර අවස්ථාවකදී කළ යුතු වඩාත් සුදුසුම දේ තමයි දුවේ පුතේ උස් බිම් කරා යාම. ආරක්ෂිත ස්ථාන කරා අපි ගමන් කරන්න ඕනේ. ඒ අවස්ථාවලදී අපි ගමන් කළ යුතු වන්නේ දුවේ පුතේ ජලයෙන් යට නොවන උස් බිමකට. ඊළඟට මම කතා කරන ස්වාභාවික අනතුර තමයි නාය යෑම. නාය යාම කියන්නේ දුවේ පුතේ පස් කඳු පහළට කඩාගෙන වැටීම. එතකොට මේ පස් කඳුත් එක්ක මඩ වතුර, පස් තට්ටු, පොළවේ තියෙන ලොකු ගල් ආදිය පහළට ගලාගෙන එනවා. ඉතින් මේ නාය යන ස්ථානයක නිවාස එහෙම සකස් කරලා තියෙනවා නම් දුවේ පුතේ මේ නිවාසත් වැළලීගෙන තමයි මේ විශාල පස්කන්ද පහළට ගලාගෙන යන්නේ. ඉතින් නාය යෑම කියන්නේ ස්වභාවික අනතුරු අතර ඊටමත් විපත්දායක අනතුරක් වෙනවා.
ඉතින් මේ නායෑම් වලින් අපි මේ අනතුරෙන් ආරක්ෂා වෙන්න නම් කළ යුතු ප්‍රධාන දෙයක් තමයි දුවේ පුතේ අපි හඳුනගත්ත ස්ථාන තියෙනවා මෙන්න මේ ස්ථාන නාය යන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ස්ථානවල ගොඩනැගිලි ඉදිකිරීම පදිංචි වීම ආදිය නම් අපි නොකළ යුතුමයි. ඒ වගේම තමයි වර්ෂාව අධික කාලයට නිවේදන නිකුත් කරනවා නායයාම අනතුරු පිළිබඳව. ඉතින් මෙන්න මේ අවස්ථාවවලදී මේ නාය යන ප්‍රදේශවල අපි ඉන්නවනම් දුවේ පුතේ වඩා තිපරම්කාරී වෙන්න ඕනේ. අන්න ඒ වගේ නිවේදන නිකුත් කළාම ඒ ප්‍රදේශවලින් අපි ඉවත් වෙන්න ඕනේ. සාමාන්‍ය නායයාමක් සිදු වෙනකොට පොළව ඉරිතැලීමක්, ගිලා බැසීමක්, මඩ වතුර ගලා යාමක් වගේ දේවල් පෙර ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලක්ෂණ දක්නට ලැබුණොත් අපි විසින් කළ යුතු සුදුසුම දේ තමයි එවැනි ප්‍රදේශවලින් ඉවත් වීම. දුවේ පුතේ අපි ඊළඟට කතා කරන ස්වාභාවික විපත තමයි භූමිකම්පා. භූමිය තුල පවතින ස්තර දෙකක් ගැටීම තුලින් තමයි මේ භූමිකම්පා ඇතිවන්නේ. දුවේ පුතේ අපේ පොළව බූත් තැටි මත තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ බූත් තැටි දෙකක් අතර සිදුවන ඝට්ටනයක් නිසා එකිනෙක හැපීම නිසා තමයි භූමිකම්පා ඇතිවන්නේ. ඉතින් මේ භූමිකම්පා ඇතිවීම නිසාත් අපිට බොහෝ අනතුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. හොඳම දේ තමයි දුවේ පුතේ හැකිනම් භූමිකම්පාවක් සිදුවන අවස්ථාවකදී විවෘත ප්‍රදේශයකට ගිහින් ඉන්න පුළුවන් නම් අපි වඩාත් ආරක්ෂාකාරී. භූමිකම්පාවක් සිදුවන අවස්ථාවක අපි උස් ගොඩනැගිල්ලක් තුල වගේ ඉන්නවනම් දුවේ පුතේ මේ ගොඩනැගිල්ල කඩා වැටීම තුලින් අපිට විපත් රාශියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා භූමිකම්පාවක් ඇතිවන අවස්ථාවක් පිළිබඳ අත්දැකීමකට අපිට මුහුණ දෙන්න පුළුවන් වුණොත් අපි කළ යුතු දෙයක් තමයි දුවේ පුතේ විවෘත ප්‍රදේශයකට ගමන් කිරීම. ඒ වගේම තමයි අපි ඊළඟට කතා කරන ස්වාභාවික අනතුර තමයි සුනාමි. අපිට සුනාමි පිළිබඳව අත්දැකීමක් තිබුණේ නෑ දුවේ පුතේ. 2004 වර්ෂයේදී තමයි ශ්‍රී ලංකාවට සුනාමි පිළිබඳව මුලින්ම අත්දැකීමකට මුහුණ දෙන්න ලැබුණේ. ඉතින් දුවේ පුතේ සුනාමි කියන්නේ අපි කවුරුත් දන්න භාෂාවෙන් කතා කළොත් එහෙම මුහුද ගොඩ ගැලීම කියලා තමයි අපි කතා කරන්නේ. දුවේ පුතේ මුහුදු රළ සාමාන්‍යයෙන් වෙරළ දෙසට නැත්නම් ගොඩබිම දෙසට එනවාට වඩා 100,000 ගුණයක වේගයකින් හා විශාල උසකින් තමයි රළ ගොඩබිම තුලට සුනාමි අවස්ථාවලදී ඇතුල් වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී රළේ වේගය නිසා අපේ බොහෝ දේපල වලට හානි සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සුනාමි රළට අසුවන අප සැමගේම ජීවිත අහිමි වෙනවා. ඉතින් දුවේ පුතේ සුනාමිය කියන්නේ නම් අපිට සිතා ගන්න බැරි තරම් ඉක්මනින් සිදුවන විශාල අනතුරක්. ඉතින් මේ සුනාමි අවස්ථාවලදී අපිට කළ යුතු පියවර පිළිබඳව අපි ඊළඟට බලමු. වර්තමානයේ වන විට නම් දුවේ පුතේ සුනාමි අනතුරු සංඥා සුනාමි අනතුරු පිළිබඳව ඇඟවිය හැකි සංඥා පද්ධති වෙරළ ආශ්‍රිතව සවි කරලා තියෙනවා. ඉතින් මේ සංඥාවලට අනුගත වෙලා අපිට වඩාත් සුදුසු වන්නේ වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත් වෙලා හැකිතා ගොඩබිම දෙසට ගමන් කරලා ආරක්ෂාකාරීව සිටීම. ඒ වගේම තමයි දුවේ පුතේ මේ සුනාමි අවස්ථාවලදී සමහරක් වෙලාවට මුහුදු රළ නැවතත් මුහුද දෙසට යනවා. ජලයේ සිඳිලා යන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී නැරඹීමට යාම නම් ඉතාමත් අනතුරුදායක වෙන්න පුළුවන්. මොකද ඒ සිඳිච්ච රළ නැවතත් ගොඩබිම දෙසට එන්නේ දුවේ පුතේ අපිට සිතා ගන්න බැරි වේගකින් ඒ වගේම සිතා ගන්න බැරි තරම් උස ප්‍රමාණයකින්. හොඳට මතක තියාගන්න සුනාමි පිළිබඳ සුනාමි අනතුරක් පිළිබඳව අපිට නිවේදනයක් අසන්නට ලැබුණු වහාම අප විසින් කළ යුතු වන්නේ ගොඩබිම දෙසට හැකිතා කිලෝමීටර් 5-6ක් දුරට
ඇතුළට වෙන්න ආරක්ෂාකාරීව සිටීම. ඊළඟට අපි කතා කරන අනතුර තමයි දුවේ පුතේ වැලි කුණාටු. වැලි කුණාටු ඇති වෙන්න නම් බහුලවම කාන්තාර ප්‍රදේශවල. ඉතින් දුවේ පුතේ මේ ස්වභාවිකව ඇතිවන වැලි කුණාටු නිසා අපි වැලි කුණාටුවකට අහු වුණොත් එහෙම අපිට හුස්ම ගන්න වෙන්නේ වැලි තමයි. අපිව වැලි වලින් වැහිලා යනවා. ඒ අවස්ථාවේදී අපිට ජීවිත අනතුරු පවා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ වගේ අනතුරක් සිද්ධ වෙන අවස්ථාවකදී හැකියදාක් දුරට මේ වැලි කුණාටු මගහැර සිටීම තමයි කළ යුතු දේ වන්නේ. ඊළඟට අපි කතා කරන ස්වභාවික අනතුර තමයි දුවේ පුතේ ගිනි කඳු පිපිරීම. ශ්‍රී ලංකාව වගේ අපේ රටවලට මේ අත්දැකීම නොමැති වුණාට බොහෝ රටවල ස්වභාවික ගිනි කඳු පිහිටලා තියෙනවා. ඉතින් දුවේ පුතේ ගිනි කඳු අභ්‍යන්තරයේ පිහිටලා තියෙන්නේ විශාල ලෙස රත් වූ අපිට හිතා ගන්නවත් බැරි තරම් උෂ්ණත්වයකින් යුතු දේවල්. අපි කියනවා ලාවා කියලා. අපිට හිතා ගන්නවත් බැරි තරම් උෂ්ණත්වයකින් තමයි මේ ලාවා පැසව මේ ගිනි කන්ද ඇතුලේ තියෙන්නේ. එක් අවස්ථාවකදී දුවේ පුතේ මේ රත් වෙවි තියෙන ලාවා පොළව කබලෙහි පොළව ස්තරයේ තියෙන දුර්වල තැනකින් එකපාරට කඩාගෙන උඩට වීසි වෙන්න පුළුවන්. මුලින් මේ ලාවා ගලන්න කලින් මේ දුබල ස්ථානයකින් පිට වෙන දුම් විශාල කළු දුම් වලාවක් තමයි පිට වෙන්නේ. ඊට පස්සේ අලු පිට වෙනවා. ඔන්න ඔය ආකාරයට අවසානයේ ගිනි කන්ද මහ විශාල ශබ්දයක් නිකුත් කරමින් අපි කියනවා විදාරණය වෙනවා කියලා. ගිනි කන්ද පිපිරෙනවා. මේ අවස්ථාවේදී දුවේ පුතේ විෂ වායු රාශියක් වාතලයට මුසු වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේම කළු පාටින් වැසිලා යනවා දුම් රොටු වලින්. ඒ වගේම තමයි අලු කිලෝමීටරයක් ගාණක් දුරට වීසි වෙනවා. ඒ වගේම තමයි මේ ගලාගෙන යන උණුසුම් ලාව නිසා මිනිස් ජීවිත, සත්ත්ව ජීවිත, ශාක ප්‍රජාව මේ සියලුම දේවල් විනාශයට ලක් වෙනවා. ඉතින් දුවේ පුතේ අප විසින් කළ යුතු සුදුසුම දේ තමයි ගිනි කඳු පිපිරෙන අවස්ථාවක් පිළිබඳව මොකක් හෝ නිවේදනයක් නිකුත් වුණාම අපි ඒ ස්ථානයෙන් ඉවත් වෙන එක තමයි අපි කළ යුතු සුදුසුම දේ වන්නේ. මොකද ගිනි කඳු පිපිරීම කියන්නේ අපට වැළැක්විය නොහැකි විශාල අනතුරක් සිද්ධ කරන්න පුළුවන් ස්වාභාවික විපතක් වෙනවා. දුවේ පුතේ අපි ඊළඟට විමසා බලන ස්වාභාවික විපත තමයි අකුණු. අකුණු ගැසීම කියන්නේ ස්වභාවික පරිසරයේ සිද්ධ වන ඉමහත් විනාශයක් කළ හැකි අනතුරක් වෙනවා. ඉතින් දුවේ පුතේ අකුණු ගසන අවස්ථාවලදී අපි පිළිපැදිය යුතු ප්‍රධානම දේ තමයි දුවේ පුතේ අකුණු ගසන අවස්ථාවලදී අපි එලිමහන් ප්‍රදේශවල නම් රැඳී සිටින්න හොඳ නැහැ. හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කළ යුතු වෙනවා. එක්කෝ නිවසකට යා යුතු වෙනවා නැත්නම් රථ වාහනයක් තුලට ඇතුල් විය යුතු වෙනවා. ඔන්න ඔය ආකාරයට අකුණු සිදුවන අවස්ථාවලදී අප විසින් ආරක්ෂිත ස්ථානයකට ගමන් කළ යුතු වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ නිවස තුල සිටිනවා නම් වඩාත් සුදුසු වන්නේ අපේ පාදයන් කුමක් හෝ උඩින් තබාගෙන සිටීම. අපි ඇඳක සිටිනවා නම් කකුල් දෙක ඇඳ උඩට ගන්න ඕනේ. පුටුවක සිටිනවා නම් ඒත් අපේ කකුල් දෙක පුටුව උඩින් තබා ගන්නවා නම් හොඳයි, පොළවට ස්පර්ශ නොවි. ඒ වගේම තමයි දුවේ පුතේ මේ අකුණු අනතුරු සිද්ධ වෙන අවස්ථාවවලදී එලිමහන් ප්‍රදේශවල අපි මුලිනුත් කිව්වා වගේ කුඹුරු වල, නාන ස්ථානවල, ගස් යට ආදී සිටින්න හොඳම නැහැ. ඔන්න ඔය ආකාරයේ ස්ථානවලින් ඔන්න ඔය ආකාරයේ ක්‍රියාකාරකම් වලින් අපි වැළකුණාම අපිට අකුණු අනතුරුත් වළක්ව ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මම කතා කරන අනතුර තමයි දුවේ පුතේ ලැබුගිනි. ලැබුගිනි ඇති වෙන්නේ වනාන්තර ප්‍රදේශවල. ස්වභාවිකවම උෂ්ණත්වයේ පරිසරයේ පවතින උෂ්ණත්වයේ හේතු කොටගෙන ලැබුගිනි ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී වේලිච්ච ගස් දෙකක් එකට ඇතිල්වීම තුළින් හටගන්නා උෂ්ණත්වය නිසා එතන ගින්දර ඇති වෙලා ලැබුගිනි ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට දුවේ පුතේ ගොඩාක් පායන කාලෙදී අවුරශ්මිය වැඩි කාලවලදී තමයි මේ ලැබුගිනි ඇතිවීම සිද්ධ වෙන්නේ.
ඉතින් මේ ලැබුගිනි නිසා ඇතිවන විනාශයත් දුවේ පුතේ සුළු පටු නැහැ. ලැබුගින්නක් ඇතිවන අවස්ථාවලදී පාලනය කිරීම හරිම අමාරු වෙනවා. සුළං අවස්ථාවලදී ලැබුගින්නක් ඇති වුණොත් එහෙම මේ සුළඟේ වේගයට අනුගත වෙලා ලැබුගින්න විශාල ප්‍රදේශයක් කරා පැතිරිලා ඒට අහුවෙන හැම දෙයක්ම ගින්නට යට කළා දානවා. විශාල ශාක ප්‍රජාවක් විනාශ වෙනවා. ඒ වගේම විශාල සත්ත්ව ප්‍රජාවක්, සත්තුන්ගේ නිවාස, සත්තු ආහාරයට ගන්න දේවල් හැමදේම විනාශයට ලක් වෙලා ඒ පරිසර පද්ධතියම විනාශ වීමක් ලැබුගින්නකට කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ වනාන්තරයෙන් ඔබට මේ ලැබුගින්න පැමිණුනොත් එහෙම ගම්මාන කරා පැමිණුනොත් ගම්මානවල තියෙන මිනිස් ජීවිත හා මිනිස් දේපලත් විනාශ කිරීමේ හැකියාව ලැබුගිනි වලට තියෙනවා. ඊළඟට අපි කතා කරන ස්වභාවික විපත තමයි දුවේ පුතේ නියඟය. නියඟය කියන්නේ වර්ෂාව හිඟ කාලය. මේ කාලයත් දුවේ පුතේ ස්වභාවිකවම පරිසරයේ ඇතිවන විපතක් ලෙසට අපිට හඳුනා ගන්න පුළුවන්. නියම් කාලයට ගහකොළ සතාසිව් පාවා මිනිසුන්ට පාරිභෝජනයට අවශ්‍ය ජලය හිඟ වෙනවා. ඉතින් ඒ නිසා දුවේ පුතේ ගස්වැල් මැරෙනවා, සත්තු මැරෙනවා, බොහෝ විට මිනිස්සු උනත් මැරෙන්න අවස්ථාව තියෙනවා. මිනිසාට පාලනය කිරීමට ජලය සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වෙනවා මේ නියන් සමයේදී. ඒ වගේම තමයි දුවේ පුතේ මේ නියන් සමයේදී ආහාර හිඟයකුත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි නියම් කාලයක් ඇති නොවීමට අපි මිනිසා විසින් ගස්වැල් ප්‍රජාව ආරක්ෂා කිරීම, නැවත නැවතත් ගස් රෝපණය කිරීම ආදී කටයුතු වල අපි නිරත වීම මගින් ස්වභාවික විපතක් වන නියඟයක් ඇතිවීම යම් තාක් දුරට අපිට වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරන ස්වාභාවික අනතුර තමයි සුළි සුළඟක් කියන්නේ. දුවේ පුතේ සුළි සුළඟක් ගත්තොත් සරලවම කියනවා නම් අඩු පීඩන කලාපයක් වටා කැරකි කැරකි තියෙන භ්‍රමණය වන සර්පිලාකාර සුළං ධාරාවක් තමයි දුවේ පුතේ අපි කතා කරන්නේ සුළි සුළඟක් කියලා. ඉතින් මේ සුළි සුළං අවස්ථාවකදී හමන සුළඟේ වේගය සාමාන්‍යයෙන් හමන සුළඟේ වේගයට වැඩිය විශාල වේගයක් ගන්නවා. එම නිසා දුවේ පුතේ එමගින් සිදුවන හානියත් අතිමහත් වෙනවා. සාමාන්‍යයෙන් සුළි සුළඟක් ඇතිවන අවස්ථාවවලදී බොහෝ විට මුළු පරිසරයේ තියෙන ගස්වැල් සියල්ල වටමින් නිවාස ගොඩනැගිලි වලට හානි කරමින් ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවලදී මුහුදු රළ විශාල ප්‍රමාණයකින් උස යාමකුත් උස්වීමකුත් මේ සුළි සුළං නිසා සිද්ධ වෙන්න පුළුවන් වෙනවා. අපි ඊළඟට කතා කරන ස්වාභාවික විපත තමයි දුවේ පුතේ ටෝනඩෝ. ටෝනඩෝ එකක් කියන්නේ සුළි කුණාටුවකට. අපි මුලින් කතා කරපු සුළි සුළඟකට වැඩිය ප්‍රචණ්ඩත්වයක් මේ ටෝනඩෝ එකක පවතිනවා. පොනීල හැඩති වලාකුළක කේන්ද්‍රීය ලක්ෂයක් වටා සර්පිලාකාරව තමයි දුවේ පුතේ මේ ටෝනඩෝ එකක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි අතිශය තද සුළං වලින් තමයි මේ ප්‍රචණ්ඩ කුණාටුව ඇතිවන්නේ. ඉතින් දුවේ පුතේ අපි කලින් කතා කරපු සුළි සුළඟ හමාගෙන යනවට වැඩිය සීමිත ප්‍රදේශයක් තුල තමයි ටෝනඩෝ එකක් ඇති වෙන්නේ. ඒ නිසා අපිට ටෝනඩෝ එකෙන් ඉවත් වෙලා සිටියොත් එහෙම සිද්ධ වෙන අනතුර අවම කරගන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ මේ ටෝනඩෝ එකකට අහුවෙන සීමාවේ තිබෙන සියලුම දේ මේ පොනීල හැඩති සර්පිලාකාරව ගමන් කරන සුලියක් වගේ කැරකි කැරකි ඉතා වේගයෙන් යන මේ ටෝනඩෝ එකට අහු වුණොත් එහෙම සියලුම දේ විනාශයට පත් වෙන්න පුළුවන්. දුවේ පුතේ අපි අවසාන වශයෙන් කතා කරන ස්වභාවික විපත තමයි ග්ලැසියර කඩා වැටීම. දුවේ පුතේ ග්ලැසියරයක් කියන්නේ ඝන අයිස් තට්ටුවකට. සාමාන්‍යයෙන් මේ ඝන අයිස් තට්ටුව හැදෙන්න වසර ගණනාවක් බොහෝ විට සියවස් ගණනාවක් වුණත් ගත වෙන්න පුළුවන්. තද ඝන අයිස් තට්ටුවෙන් කොටස් කඩා වැටීම විශාල ස්වභාවික විපතක් ලෙසට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද දුවේ පුතේ අයිස් කියන්නේ ජලයේ එක් අවස්ථාවක්.
ඉතින් මේ ග්ලැසියර වලින් කඩා වැටෙන විශාල අයිස් කුට්ටි දියවීමට ලක්වීම තුළින් සාගර ජල මට්ටම ඉහළ යාමේ තර්ජනයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අයිස් ක්‍රමක්‍රමයෙන් දියවීම නිසා මුහුදු මට්ටම ඉහළ යාම නිසා පහත් මට්ටමේ පිහිටා තිබෙන කුඩා දිවයිනවල් කුඩා දූපත් ආදිය මුහුදු ජලයෙන් යටවීමට ලක්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ ග්ලැසියර කඩා වැටීමත් විශාල තර්ජනයක් තියෙන ස්වභාවික විපතක් ලෙසට අපිට හඳුනා ගන්න පුළුවන්. තියෙන සුදු පාට වර්ණ පිළිබඳව ඒ පරීක්ෂණයේදී ඔයාලා කරන්න නැති මුණ බලන කණ්ණාඩියක් අරගෙන ඒට හිරුවැලිය පතිත වෙන සලසලය බිත්තියක් මත පරාවර්තනය කිරීමෙන් සුදු පාට ආලෝකය වල හඳුනා ගන්න ඇති. ඒ වගේම ඔයාලා මුණ බලන කණ්ණාඩිය පැත්තට පාට සෙලෝපේන් කොලයක් දාලා ඒට හිරුවැලිය ලැබීමට සලස්සලා එය බිත්තියක් මතට පරාවර්තනය කිරීමෙන් වර්ණ ආලෝකයක් ඔයාලා හඳුනා ගන්න ඇති. ඔන්න අද 3 ශ්‍රේණියේදී අහස හා පොළොව පාඩමට අදාළව සූර්යාලෝකයේ තිබෙන වර්ණ හඳුනා ගැනීමේ පරීක්ෂණයක් තමයි ඔන්න මම අදගෙන ආවේ. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා වතුර පිරුණු ජල බේසමක්, කණ්ණාඩියක්, ඒ වගේම සුදු පාට බ්‍රිස්ටල් බෝඩ් එකක්, ඒ වගේම හොඳින් හිරු පායා තියෙන්නත් ඕන මේ සඳහා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේ පේන ආකාරයට ඔයාලා ජලය පිරුණු බේසමට කණ්ණාඩිය දාලා හොඳට ගිල්වන්න ඕන කණ්ණාඩිය. ඊට පස්සේ සූර්යාලෝකයට වැටෙන සලස්සලා එය බ්‍රිස්ටල් බෝඩ් එකක් මතට ගැනීම තමයි අපි සිදු කරන්න ඕන. මෙන්න මේ ඔයාලට පේන ආකාරයට සූර්යාලෝකයේ තිබෙන වර්ණ අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති දේ තුන දැකලා ඇති ඔයාලා බොහෝ පිරිසක් මෙන්න මේ දේ දුන්නේ තියෙන වර්ණ තමයි සූර්යාලෝකයේ තියෙන වර්ණ විදියට අපි හඳුනාගන්නේ. ඔයාලා දන්නවද කොහොමද දේ දුන්නක් ඇති වෙන්නේ කියලා? වර්ෂාව වැටුණට පස්සේ අපේ වායුගෝලයේ ජල වාෂ්ප පිරීලා තියෙනවා. මෙන්න මේ වෙලාවට සූර්යාලෝකය ජල වාෂ්ප මතට පතිත වුණාම තමයි මෙන්න මේ දේ දුන්න අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ පරීක්ෂණයේදී සිදු වෙන්නේ සූර්යාලෝකය බේසමේ තියෙන ජලය හරහා ගමන් කරලා කැඩපතේ වැදිලා බ්‍රිස්ටල් බෝඩ් එක මතට පතිත වීම තමයි මෙන්න මේ පරීක්ෂණයෙන් සිද්ධ වෙන්නේ. මේ පේන ඔයාලට එම දේ දුන්නේ තියෙන වර්ණ මොනවද කියලා. කණ්ණාඩිය ගොඩක් සොලවන්නේ නැතුව තමයි මෙන්න මේ පරීක්ෂණය සිදු කරන්න ඕන. නැත්නම් අපිට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔයාලටත් පුළුවන් මෙන්න මේ පරීක්ෂණය සිදු කරන්න. ඔයාලා බොහෝ විට පාසලේදී සිදු කරන්නේ නැති මේ පරීක්ෂණය ඉදිරියේදී සූර්යාලෝකයෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා වීඩියෝ එකක් ඉදිරියේදී අරගෙන ඉන්න සූදානමින් ඉන්නවා. ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉදිරියේදීත් ඔයාලට අවශ්‍ය වෙන පාඩම් බොහොමයක් මම කරන්න සූදානමින් තමයි ඉන්නේ. මේ දේ දුන්නේ තියෙන පාට තමයි රතු පාට, තැඹිලි පාට, ඒ වගේම කහ පාට, කොළ පාට, නිල් පාට, පිපෙන මල්, සවසට පිපෙන මල් සහ රාත්‍රියට පිපෙන මල් මොනවද කියලා ඉගෙන ගනිමු. එහෙමනම් පාඩම අවසාන තෙක් නරඹන්න. ඔන්න දුවේ පුතේ, මම මුලින්ම ඔයාට අද කියලා දෙන්නේ උදෑසනට පිපෙන මල් වර්ග මොනවද කියලා. ඔයා දැකලා තියෙනවද කටරොළු මල? මේ කටරොළු මල උදෑසන පිපෙන මල් වර්ගයක්. විවිධ වර්ණයන්ගෙන් මේ කටරොළු මල අපිට දැක ගන්න පුළුවන්. දැන් මේ දුවල පුතාලට පෙනෙන්නේ නිල් කටරොළු මල. ඉතින් පුතේ මේ නිල් කටරොළු මල බොහෝ දෙනා බීම වර්ග හදාගන්න, ආහාර හදාගන්න යොදා ගන්නවා.
මොකද මේ නිල් කටරළු මල ශරීරයට ඉතාමත් ගුණදායක මල් වර්ගයක් විදියට තමයි සලකන්නේ. මේ තියෙන්නෙත් අපි දන්න උදෑසනට පිපෙන මලක්. මේ මල සල් මල. එතකොට මේ සල් මල හරිම සුවඳවත් මලක්. මේ සුවඳවත් සල් මලට පෙති 6ක් තියෙනවා. ඉතින් උදෑසන පිපෙන මේ සල් මල බුදුන්ට පූජා කරන්නත් යොදා ගන්න ලස්සන මලක්. චූටි දුවේ පුතේ බලන්න මේ ලස්සන මල් පිපෙන අපූරුව. ඕලු නෙළුම් මානෙල් මේ මලුත් උදෑසන පිපෙන මල් වර්ග ගණයට තමයි අයත් වෙන්නේ. ඉතින් බුදුන්ට පහන තියන්නත් ඖෂධීය වටිනාකමකින් යුත් මලක් විදියටත් මේ මල් හඳුන්වලා දෙන්න පුළුවන්. චූටි දුවල පුතාලා දැකලා තියෙනවද ලස්සන කහපාට මලක් මෙන්න මේ වගේ. මේ මල වැල් රුක් අත්තන මල. ඉතින් දුවේ පුතේ වැල් රුක් අත්තන මලත් උදෑසනට පිපෙන මලක්. චූටි දුවේ පුතේ ඔයා දන්නවද හවසට පිපෙන මල් වර්ග මොනවද කියලා? මම කියලා දෙන්නම්. ඔන්න මේ තියෙන්නේ සවසට පිපෙන මල් වර්ග. චූටි දුවේ පුතේ දැන් මේ ඔයාට පෙනෙන්නේ සවස පිපෙන මලක් වන හෙන්දිරික්ක මල. මේ මල සවස 4ට පමණ තමයි පිපෙන්නේ. සුදු, කහ, තද රෝස, රතු පාට වැනි විවිධ වර්ණයන්ගෙන් මේ හෙන්දිරික්ක මල ලස්සන වෙලා තියෙනවා. ඒ වගේම හරිම සුගන්ධවත්. පැරන්නන්ට දැන් කාලේ වගේ ඔරලෝසු තිබ්බේ නෑනේ දුවේ පුතේ. ඉතින් මේ මල් පිපෙන වෙලාව අනුව කාලය තීරණය කරන්නත් ඔවුන් පුරුදු පුහුණු වෙලා හිටියා. චූටි දුවේ පුතේ දැන් මේ ඔයාට පෙනෙන්නේ වැටකොළු මලක්. වැටකොළු මල කහපාටයිනේ. සවස 5ට පමණ තමයි පිපෙන්නේ. අතීතයේ මිනිස්සු සවස 5 අනුමාන කිරීමට මෙම මල් පිපීම යොදාගත් බව කියවෙනවා. අපි දැන් ඉගෙන ගනිමු රාත්‍රියට පිපෙන මල් වර්ග මොනවද කියලා. රාත්‍රියට පිපෙන මල් වර්ග ඉගෙන ගන්න කලින් ඔයාගේ දැනුම් පොතට මේ දැනුමත් එකතු කර ගන්න. රාත්‍රියේ පිපෙන මල් පරාගණය සඳහා අඳුරේදී කෘමි සතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වූ විවිධ අනුවර්තනයන්ගෙන් යුක්ත වෙනවා. අපි බලමු මල් පරාගණය සඳහා කෘමි සතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා මේ මල් වල තියෙන විවිධ අනුවර්තන. මේ මල් බොහොමයක් සුදු පැහැති වීම දක්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණයෙන් විශාල වීම, පොකුරු ලෙස පැවතීමත් අපිට දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මල් හැම එකක්ම වගේ ඊටාම සුගන්ධවත් පුෂ්පයන් වීමත් අපිට දැකගත හැකි විවිධ අනුවර්තනයන් විදියට තමයි සලකන්න පුළුවන්. චූටි දුවේ පුතේ දැන් මේ ඔයාට පෙනෙන්නේ රාත්‍රියට පිපෙන ඇට්ටේරියා මල. ඇට්ටේරියා අලංකාර පඳුරක් විදියට තමයි වැඩෙන්නේ. මේක කුඩා ශාකයක්. ඉතින් පුතේ පෙති 5ක් සහිත සුදු පැහැති මල් ඉතාමත් මිහිරි සුගන්ධයකින් යුක්ත වෙනවා. පොකුරක මල් කිහිපයක්ද අපිට දැක ගන්න පුළුවන්. ඉතින් රාත්‍රියට පිපෙන සුවඳවත් සුදු පාට අලංකාර මලක් තමයි ඇට්ටේරියා මල කියන්නේ. දුවේ පුතේ දැන් මේ ඔයාට පෙනෙන්නේ රාත්‍රියට පිපෙන රෑ කුමාරි මල්. සුදු පැහැති මල් වර්ගයක් වන මේ රෑ කුමාරි මල් හරිම සුගන්ධවත් මිහිරි සුවඳක් තමයි අපිට එන්නේ. මල් පිපීම සිදු වෙන්නේ රාත්‍රී කාලයේදීනේ. උදෑසන වන විට පරවී යාමක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ රෑ කුමාරි මල් තියෙන ප්‍රදේශවල ඒ පරිසරයම සුගන්ධවත් කරන්න පුළුවන් අමුතු සුවඳක් මේ රෑ කුමාරි මල් වලට තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔයා බලන්න මේ ලස්සනට පිපෙන මල අඳුරනවද කියලා. මේ පිපෙන්නේ රාත්‍රියට පිපෙන කඩුපුල් මල. කඩුපුල් මල පතොක් කුලයට තමයි අයත් වෙන්නේ. රාත්‍රී 7-8 පමණ බාහිර ප්‍රතිවිවෘත වීමක් අපිට දැක ගන්න පුළුවන් වෙන අතර රාත්‍රී 10-11 වන විට සම්පූර්ණයෙන්ම මල පිපිලා අවසන් වෙලා යනවා. හැබැයි පුතේ පැය කිහිපයකින් මේ මල පර වෙලා යනවා. මේ මලත් හරිම සුගන්ධවත් මලක් විදියට තමයි සලකන්නේ. චූටි දුවේ පුතේ මේ මල නම් ඔයයි මමයි දෙන්නම අඳුරනවා. මේ තියෙන්නේ සේපාලිකා මල්.
මේ මල් වලින් ඉතා සුගන්ධවත් මිහිරි සුවඳක් තමයි එන්නේ. ඉතින් දුවේ පුතේ මේ මල් රාත්‍රී කාලයේදී පිපිලා උදෑසන වන විට පරවි හැලිලා යනවා. මේ මල් සුදු පැහැයක් ගන්න අතර නටුව තැඹිලි පැහැයක් තමයි ගන්නෙ. දුවේ පුතේ මේ ඔයාට පෙනෙන්නේ රාත්‍රී කාලයේදී පිපෙන මලක්මයි. මේ තියෙන්නේ කුමුදු මල්. කුමුදු මල් ජලයේ වැඩෙන ශාකයක්. ඉතින් මේ කුමුදු මල් පිපීම රාත්‍රී කාලයේදී තමයි සිද්ධ වෙන්නේ. සුදු පැහැති මලක් වන මෙයින් ඉතා සුගන්ධවත් මිහිරි සුවඳක් තමයි ගෙන දෙන්නේ. ඉතින් කුමුදු මලුත් රාත්‍රියේ පිපෙන මල් විදියට තමයි අපි සලකන්නේ. ඉතින් මේ කුමුදු මල් වලින් අපි බුදුන්ට පහන තියනවා. ඒ වගේම මේ කුමුදු මල් වල ඖෂධීය වටිනාකමකුත් පිළිලා තියෙනවා. දේශීය ආයුර්වේදයේ දිව්‍යමය වටිනාකමක් ඇති මලක් විදියට සමන් පිච්ච මල් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මල සුදු පැහැති චාම් ලස්සනක් තියෙන මලක්. ඉතින් දුවේ පුතේ ඔයාට පෙනෙන මේ සමන් පිච්ච මලුත් පුතේ රැට තමයි පිපෙන්නේ. මේ මල් බුදුන්ට පහන තියන්නත් යොදා ගන්නවා. ඒ වගේම රෝග රැසකට මේ සමන් පිච්ච මල් යොදා ගන්නවා. පාඩමේ දෙවනි කොටස අවසන් කරේ ඔයාලට පුංචි පැවරුමක් දීලා. ඔව් බලන්න මේ පැවරුම කරපු අය. ටීචර් මේ මොකක් ගැනද කියන්නේ කියලා දන්නේ නැති දරුවෝ ඉන්නවනම් ආදරණීය දුවේ පුතේ අපි පොළොව සහ ආස පාඩමේ දෙවනි වීඩියෝවෙන් සඳ නිරීක්ෂණ පත්‍රිකාවක් ලබා දුන්න සම්පූර්ණ කරන්න. ඉතින් ඔයා ඒ වීඩියෝ එක තවම නැරඹුවේ නැත්නම් මෙන්න මේ වීඩියෝ එක නරඹන්න. එහෙනම් දැන් අපි කතා කරමු සඳේ හැඩය පිළිබඳ. අහස නිරීක්ෂණය කරපු ඔයාලට අවබෝධ වුණා නේද සඳේ හැඩය දවසින් දවස ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා කියලා. වැහිවර කාලගුණයක් නැති පැහැදිලි අහසක් තියෙන දවසක අපිට අහසේ හඳ පේන්නේ නැත්නම් අන්න ඒ දවසට අපි කියනවා අමාවක කියලා. ඒ වගේම මාසේ පෝය කියන්නේත් මේ දවසටම තමයි. ඉතින් දුවේ පුතේ මෙන්න මේ දවසින්දලා අපි දිනපතා සඳ නිරීක්ෂණය කරමු. අමාවක දවසෙන් පස්සේ හඳ නිරීක්ෂණය කරද්දි පුතේ හඳ ටිකෙන් ටික අපිට අහසේ දැක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටිකෙන් ටික හඳ දකුණු පැත්තේ ඉඳලා හඳ පිරෙන්න පටන් ගන්නවා පෙනේවි. මෙහෙම යනකොට දවසින් දවස ටිකෙන් ටික මේ හඳ මෙන්න මේ ආකාරයට පිරෙන්න ගන්නවා. ඉතින් මේ හැඩයට ඔයාලා හඳ දැක්කොත් මේ දවසට අපි කියනවා පුර අටවක කියලා. ඒ කියන්නේ පුතේ හඳේ දකුණු පැත්තෙන් භාගයක්ම පිරීලා. හඳේ දකුණු පැත්තෙන් භාගයක්ම ආලෝකමත් වෙලා වම් පැත්ත අඳුරුයි. මේකට අපි කියනවා පුර අටවක කියලා. මේ විදිහට තව දුරටත් අහසේ සඳ නිරීක්ෂණය කරද්දී හඳ තව ටිකෙන් ටික පිරෙනවා දකින්න පුළුවන්. මෙහෙම ගිහින් අවසානයේදී ඔයාලට හඳ අහසේ රන් තැටියක් වගේ මෙන්න මේ ආකාරයට දිලිසෙනව දීප්තිමත්ව බැබලෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් මේ දවසට අපි කියනවා පුර පසළොස්වක කියලා. එහෙම නැත්නම් ඔයාලා පෝය කියලා පන්සල් යන්නේ නේද? අන්න ඒ දවස හඳ සම්පූර්ණයෙන්ම අපිට දර්ශනය වෙනවා මේ දවසේදී. ඒ නිසා අපි මේ දවසට කියනවා පුර පසළොස්වක පොහොය දිනය කියලා. පුර පසළොස්වක දවසින් පස්සේ පුතේ හඳට වෙන්නේ මොකද්ද? පුර පසළොස්වක පොහෝ දිනෙන් පස්සේ ඉඳලා හඳ නැවතත් ටිකෙන් ටික අඳුරු වෙන්න පටන් ගන්නවා. ආලෝකවත් වෙන්න පටන් ගත්තේ දකුණු පැත්තේ ඉඳලා වගේම දැන් නැවතත් අඳුරු වෙන්න පටන් ගන්නෙත් පුතේ දකුණු පැත්තේ ඉඳලා. ඉතින් මෙන්න මේ ආකාරයට දකුණු පැත්තේ සිට හඳ ක්‍රමයෙන් අඳුරු වෙන්න පටන් අරගෙන මෙන්න මේ දිනය වෙද්දී හඳේ භාගයක්ම අඳුරු වෙනවා. ඒ කියන්නේ හඳේ දකුණු පැත්ත භාගයක්ම අඳුරුයි.
වම් පැත්ත භාගයක් එළියයි. මේ දවසට අපි කියනවා අව අටවක කියලා. කලින් දැකපු පුර අටවක කියන චන්ද්‍රයාගේ හැඩයේ සම්පූර්ණයෙන් විරුද්ධ පැත්තක් තමයි අව අටවක කියද්දී අපිට දැක ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ විදිහට අව අටවකිනුත් පස්සේ තව දුරටත් චන්ද්‍රයාව නිරීක්ෂණය කරද්දී අපිට දැක ගන්න පුළුවන් තව තවත් අඳුරු වෙන ආකාරය. තව දුරටත් ටිකෙන් ටික සඳ අඳුරු බවට පත් වෙනවා. මෙහෙම ගිහින් අන්තිමේදී නැවතත් අපිට අඳ දැක ගන්න පුළුවන් වෙන්නේ නෑ අහසේ. අන්න ඒ දවසට අපි ආයෙ කියනවා අමාවක කියලා. අමාවක දවසින් පස්සේ පුතේ නැවතත් උදා වෙන්නේ අර පෙර පරිදිම දකුණු පැත්තේ සිට චන්ද්‍රයා පිරෙන්න පටන් ගන්න එක. චන්ද්‍රයා ආලෝකයෙන් පිරෙන්න පටන් ගන්න එක. ඉතින් මේ ආකාරයට සෑම මාසයක් පුරාවටම මේ ක්‍රියාවලිය සිදු වෙනවා. පුතාලට මතකයිනේ අපි අමාවක කියලා කිව්වේ අහසේ සඳ දැක ගන්න බැරි වුණු දවසට. ඒ කියන්නේ අපිට අහසේ සඳ දර්ශනය නොවන දවස. ඉතින් මේ අමාවක දවසෙන් පස්සේ පුතේ දින 8ක් ගත වුණාට පස්සේ අපිට දැක ගන්න පුළුවන් පුර අටවක දවස. පුර අටවක. ඉතින් පුර අටවක කියන්නේ පැටියෝ මේ අමාවක දිනයෙන් පස්සේ චන්ද්‍රයාගේ හැඩය වක ගතියක් තියෙනනේ. ඉතින් අන්නේ වක 8ක් හැදෙනවා කියන අදහසින් තමයි වක 8ක්. ඒ කියන්නේ චන්ද්‍රයා ආලෝකයෙන් වක 8කින් පිරීලා කියන අදහසින් පුර අටවක කියන නම එනවා. පුර අටවකින් පස්සේ අපිට තවත් දින අමාවක දවසින් ඉඳලා තවත් දින 15ක්. එහෙම නැත්නම් පුර අටවකින් පස්සේ දින 7කට පසු උදා වෙන්නේ පුර 15ක. අමාවක ඉඳලා දින 15කට පස්සේ පුර 15ක අපිට දැක ගන්න පුළුවන්. පුර 15ක දිනෙන් පස්සේ දින 8ක් ගත වුණාම පුර 15කින් පස්සේ පුතේ හඳට මොකද වෙන්නේ? හඳේ ආලෝකය අඩු වෙනවා. ටික ටික අඩු වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි අව කියනවා. අව අටවක කියලා කියනවා. ඒ කියන්නේ පුතේ පුර 15කින් පස්සේ වක 8ක් අඩු වෙලා කියන අදහසින් අව අටවක කියලා ඔන්න නම් කරනවා. ඊට පස්සේ අව අටවකින් පස්සේ මොකද වෙන්නේ? දින 7කින් නැවතත් අර අමාවක දවස උදා වෙනවා. ඒ කියන්නේ හඳ ටිකෙන් ටික තව දුරටත් අපිට දර්ශනීය වෙන එක අඩු වෙලා අවසානයේදී හඳ නොපෙනීම යනවා. ඒ දවස තමයි අපි අමාවක කියලා කියන්නේ. ඉතින් මේ විදියට අපිට හඳේ අවස්ථා 4ක් දැක ගන්න පුළුවන්. අමාවක, පුර අටවක, පුර 15ක සහ අව අටවක. පුතාල මතක තියාගන්න පුර අටවක කියන්නේ හඳ පිරෙන්න පටන් ගන්නවා කියන එක. පුර 15ක කියන්නේ හඳ පිරීලා තියෙනවා. අව අටවක කියන්නේ හඳ ටිකෙන් ටික වක එහෙම නැත්නම් හඳ ටිකෙන් ටික අඩු වෙනවා කියන එක. අව කියන්නේ අඩු. එහෙනම් මේ විදිහට අපිට අවස්ථා 4ම හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. සඳේ හැඩය අපි කොහොමද මතක තියාගන්නේ? පුතාලට මතකයිනේ අද රන් තැටියක් වගේ පායලා තියෙන්නේ පොය දවසට කියලා. එදාට අපි කොහොමද කියන්නේ? පුර 15ක කියලා. එහෙනම් පැටියෝ ඔන්න සඳ පිරෙන්නේ 15ක දවසට. එහෙනම් සඳ පිරෙන්නේ 15ක. ඊළඟට හඳ පේන්නේ නැති දවස අමාවක නේද? අමාවක. එහෙනම් හඳ අඳුරු වෙන්නේ අමාවකට. එහෙනම් පුතේ මේ තියෙන්නේ අව අටවක. කොහොමද අපි අව අටවක මතක තියාගන්නේ? පුතාලට පේනව නේද මේ සඳේ වම් පැත්ත එළියයි දකුණු පැත්ත අඳුරුයි. එතකොට එළිය තියෙන්නේ මොන පැත්තේද? වම් පැත්තේ. වම් පැත්තේ එළිය තියෙන්නේ පැටියෝ අව අටවක. ඉතින් මෙන්න මේ එළිය තියෙන පැත්ත යොදාගෙන අපිට
ආ කියන අකුර ලියන්න පුළුවන් නම්, ඒ කියන්නේ අයන්නේ බණ්ඩිය අපිට අඳින්න පුළුවන් නම් අන්න අයන්නෙන් පටන් ගන්නෙ අව අටවක. එහෙනම් පුතේ මතක තියාගන්න එළිය තියෙන පැත්තට අ කියන අකුර ලියන්න පුළුවන් නම් අන්න ඒ සඳ අව අටවක. ඊළඟට මේ සඳ දිහා බලන්න. මේ මොකද්ද? අපි මේක හඳුන්වනවා පුතේ පුර අටවක කියලා. පුර අටවක කියලා කියන්නේ චන්ද්‍රයාගේ දකුණු පැත්ත ආලෝකමත් වෙලා තියෙන අවස්ථාවකදී. දැන් මේ තියෙන චන්ද්‍රයාගේ දකුණු පැත්තනේ එළිය තියෙන්නේ. එතනින් ඔයාලට පේනව නේද මේ විදිහට ඉරක් ඇන්දොත් පහළට පී අකුරේ හැඩය පී අකුරේ හැඩය එනවා නම් ඒක පුර අටවක. මෙන්න මේ විදිහට පී අකුරේ හැඩය අපිට දකුණු පැත්තෙන් එළිය වැටෙද්දි එනවනම් අපි ඒක හඳුන්වනවා පුර අටවක කියලා. එහෙනම් අයන්න හැඩය ලියන්න පුළුවන් නම් අව අටවක, පී අකුර ලියන්න පුළුවන් නම් පුර අටවක. මේ විදිහට පුතාලට පුළුවන් ඉතාමත් පහසුවෙන් මතක තියාගන්න. ලස්සන කවියකුත් තියෙනවා මෙතන. පාඩම් කරගන්න ඕනේ. ගායනා කරමුද? සඳ පිරෙන්නේ පසළොස්වක, පඳුරු වෙන්නේ අමාවකට, පම පිරුණොත් තව අටවක, පිරුණු දකුණ පුර අටවක. දැන් පුතේ අඳ මේ විදිහට විවිධ හැඩවලින් අපිට පෙනුනේ ඇයි? ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද? ඔව්, හේතුවක් තියෙනවා. පුතාලට මතකයි නේද අපි කලින් ඉගෙන ගත්තා පෘථුවිය තමා වටා කැරකෙන ගම සූර්යයා වටාත් කැරකෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, චන්ද්‍රයා පෘථුවිය වටාත් කැරකෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. ඉතින් පුතේ මෙන්න මේක එක් හේතුවක් වෙනවා චන්ද්‍රයාගේ හැඩය විවිධාකාරයට දර්ශනය වන්නට. ඒ වගේම තවත් හේතුවක් තියෙනවා. මෙන්න මේ රූප සටහන බලන්න. දැන් මෙන්න මේ විදිහට සූර්යාගෙන් ඒ ආලෝකය ලැබෙනවට අපේ පෘථුවියේ එක් කොටසකට ආලෝකය ලැබෙනවා, තවත් කොටසකට එතකොට ආලෝකය ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි පුතේ චන්ද්‍රයාත්. චන්ද්‍රයාගේ එක් පැත්තකට ආලෝකය ලැබෙනවා, තවත් කොටසකට ආලෝකය ලැබෙන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕනේ. සූර්යාට ආලෝකයක් නිපදවලා ආලෝකයක් දෙන්න පුළුවන් වුණාට චන්ද්‍රයාට එහෙම කරන්න බෑ. චන්ද්‍රයා වෙන්නේ පුතේ සූර්යාගේ ලැබෙන ආලෝකයෙන් එයාව බැබලෙන එක. චන්ද්‍රයා පෘථුවිය වටා කැරකීමත්, පෘථුවිය සූර්යයා වටා කැරකීමත්, පෘථුවිය පෘථුවිය වටා කැරකීමත් නේද? මෙන්න මේ කාරණාත් එකතු කරගෙන පුතේ මෙන්න මේ අවස්ථාවේදී අපිට චන්ද්‍රයා විවිධ හැඩයෙන් දර්ශනය වෙනවා. ඉතින් මේ කාරණා දෙකම හේතුවක් වෙනවා චන්ද්‍රයා විවිධ හැඩයෙන් දර්ශනය වන්න. එහෙනම් දුවේ පුතේ තවත් අලුත් පාඩමකින් අපි හමු වෙමු. ඔයාලා
ළමයේදී ඉගෙන ගත්තනේ භූ විෂමතාව අනුව ලංකාව කලාප 3කට වෙන් කරලා තියෙනවා කියලා. ඉතින් දැන් අපි බලමු ඒ වගේම ලංකා සිතියම කොටස් කරලා තියෙන තවත් අවස්ථා මොනවද කියලා. ඒ අනුව පුතේ අපේ ලංකාව පළාත් 9කට වෙන් කරලා තියෙනවා. අපේ පරිපාලන කටයුතු පහසු වෙන්න තමයි මේ විදිහට අපේ රට පළාත් 9කට වෙන් කරලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ උතුරු පළාත. ඊළඟට නැගෙනහිර පළාත මෙන්න මේ තීරයෙන් තියෙනවා. උතුරු මැද පළාත චුට්ටක් මැදට වෙන්න ඇවිල්ලා. ඊළඟට මධ්‍යම පළාත, ඌව පළාත, සබරගමු පළාත, ඊළඟට දකුණු පළාත, බස්නාහිර පළාත තමයි මේ කොළ පාටින් දිස්වෙන්නේ. වයඹ පළාත දම් පාටින් මේ විදිහට ඔන්න ඔයාලට පහසු වෙන්න නිරූපණය කරලා තියෙනවා. මේ විදිහට පුතේ වෙන්නුණු මේ එක් පළාත් තව දුරටත් දිස්ත්‍රික්ක වශයෙන්ුත් වෙන් වෙනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මන්නාරම කියන මෙන්න මේ දිස්ත්‍රික්ක 5 එකතු වෙලා පැටියෝ මොන පළාතද නිර්මාණය වෙලා තියෙන්නේ? උතුරු පළාත. ඊළඟට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර කියන මෙන්න මේ දිස්ත්‍රික්ක 3 නැගෙනහිර පළාතට තමයි අයත් වෙන්නේ. දැන් අපි බලමු ඌව පළාතට අයත් දිස්ත්‍රික්ක 2. මොනරාගල, බදුල්ල කියන මෙන්න මේ දිස්ත්‍රික්ක 2 අයත් වෙන්නේ පුතේ ඌව පළාතට. ගාල්ලත්, මාතරත්, හම්බන්තොටත් කියන මෙන්න මේ දිස්ත්‍රික්ක 3 අයත් වෙනවා දකුණු පළාතට. ඊළඟට රත්නපුර සහ කෑගල්ල කියන දිස්ත්‍රික්ක 2 අයත් වෙන්නේ සබරගමු පළාතට. නුවර එළිය, මාතලේ කියන දිස්ත්‍රික්ක 3න් තමයි පුතේ මධ්‍යම පළාත හැදෙන්නේ. ඊළඟට ගම්පහයි, කොළඹයි, කළුතරයි මෙන්න මේ දිස්ත්‍රික්ක 3 එකතු වෙනවා බස්නාහිර පළාතට. පුත්තලම සහ කුරුණෑගල කියන දිස්ත්‍රික්ක 2 වයඹ පළාතට අයත් වෙනවා. ඊළඟට උතුරු මැද පළාතට අයිති වෙන්නේ අනුරාධපුරය සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක 2. මේ විදිහට අපේ රට පරිපාලනයේ පහසුව සඳහා දිස්ත්‍රික්ක 25කට වෙන් කරලා තියෙනවා. ඒ වගේම පළාත් 9කටත් වෙන් කරලා තියෙනවා. දැන් අපි බලමු අපේ රට ලෝකයේ කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. දැන් මේ බලන්න. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවට උතුරින් පිහිටලා තියෙන්නේ මොකද්ද? දකුණින් පිහිටලා තියෙන්නේ මොකද්ද? නැගෙනහිරින් සහ බටහිරින් කියන මේ දිශා 4ෙන් පිහිටලා තියෙන්නේ මොනවද කියලා බලන්න තමයි පුතේ දැන් අපි සූදානම් වෙන්නේ. එහෙනම් දැන් බලන්න ලංකාවට උතුරින් තියෙන්නේ මොකද්ද කියලා. මෙන්න මේ පැත්ත. තියෙන්නේ මොකද්ද? ඉන්දියාව නේද? ඔව්. එහෙනම් පුතාලා මතක තියාගන්න ඕනි ශ්‍රී ලංකාවට උතුරින් පිහිටලා තියෙන්නේ අපේ රටට ආසන්නතම රට. එහෙම නැත්නම් අපේ අසල්වැසියා. අපේ අසල්වාසී රට වඩාත් ලංකාවට වඩාත් ආසන්නම රට ඉන්දියාව. ඊළඟට පුතේ දැන් අපි බලමු ශ්‍රී ලංකාවට නැගෙනහිර දිශාවෙන් පිහිටලා තියෙන්නේ මොකද්ද කියලා. ශ්‍රී ලංකාවට නැගෙනහිර දිශාවෙන් පුතාලා ලෝක සිතියමක් අරගෙන බැලුවොත් පුතාලට දැක ගන්න පුළුවන් මැලේසියාව, තායිලන්තය වගේ රටවල්. එහෙනම් මතක තියාගන්න ශ්‍රී ලංකාවට නැගෙනහිරින් ඉන්නේ මැලේසියාව, තායිලන්තය වැනි රටවල් කියලා. දැන් අපි බලමු ලංකාවට දකුණු දිශාවෙන් මොකද්ද තියෙන්නේ කියලා. ලංකාවට දකුණු දිශාවෙන් පැටියෝ තියෙන්නේ ඉන්දියන් සාගරය. ඒ වගේම බටහිර දිශාවෙන් පිහිටලා තියෙනවා අප්‍රිකානු රටවල්. සෝමාලියාව, ඉතියෝපියාව වගේ රටවල් තමයි ලංකාවට බටහිර දිශාවෙන් පිහිටලා තියෙන්නේ. අපි තවදුරටත් බලමු චන්ද්‍රිකා ඡායාරූපයකින් හරියටම අපේ රට පිහිටලා තියෙන්නේ කොහොමද කියලා. දැන් එතකොට පුතාලට දැක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අපේ ලෝක ගෝලය, අපේ ලෝකය, එහෙම නැත්නම් පෘථුවිය මේ තියෙන පුතේ පෘථුවිය. මෙන්න මේ පෘථුවියේ තමයි අපි ජීවත් වෙන්නේ නේද? අනිත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කොහොමද කියලා දැන් බලමු. හරි. දැන් මේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකාව.
දැන් පුතාලා බලන්නකො මේ ශ්‍රී ලංකාවට උතුරු දිශාවට වෙන්න පිහිටලා තියෙන්නේ මොකද්ද? කලිනුත් අපි කතා කරා. ඔව් ඉන්දියාව. මෙන්න මේ තියෙන්නේ ඉන්දියාව. හොඳට බලන්න. මේ තියෙන්නේ ඉන්දියාව. අපේ අසල්වැසියා අපිට වඩා ආසන්නම රට. ඒ වගේම දැන් පුතාලා බලන්න නැගෙනහිර දිශාව. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටලා තියෙන්නේ මොකද්ද? තායිලන්තය, මැලේසියාව. මේ තියෙන්නේ මැලේසියාව, තායිලන්තය. මෙන්න මේ වගේ රටවල් තමයි පුතේ පුතාලට පේනව නේද ලංකාවට නැගෙනහිර දිශාවෙන් පිහිටලා තියෙන්නේ. ඒ වගේම දැන් පුතාලා හොඳට බලන්න ශ්‍රී ලංකාවට දකුණු දිශාව. නිල් පාටට පේනව නේද? නිල් පාටට දිස්වන්නේ සාගරය. එහෙනම් පුතේ හොඳින් මතක තියාගන්න ලංකාවට දකුණු දිශාවෙන් රටවල් පිහිටලා නැහැ. පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරය. ඒ වගේම දැන් බටහිර දිශාව දිහා බලන්න. මේ රටවලට අපි කියනවා පුතේ අප්‍රිකානු රටවල් කියලා. මොකද්ද කියන්නේ? අප්‍රිකානු රටවල්. ඉතියෝපියාව, සෝමාලියාව වගේ අප්‍රිකානු රටවල් තමයි ලංකාවට බටහිර දිශාවෙන් පිහිටලා තියෙන්නේ. දැන් එහෙනම් පුතාලා ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කියන්නේ අනිකුත් රටවල් එක්ක සාපේක්ෂව අපේ රටේ පිහිටීම කොහොමද කියලා දන්නවා. මතක තියාගන්න නැවතත් උතුරින් ඉන්දියාව, නැගෙනහිරින් මැලේසියාව, තායිලන්තය වගේ රටවල්, දකුණු දිශාවෙන් ඉන්දියන් සාගරය, බටහිර දිශාවෙන් අප්‍රිකානු රටවල්. ඉතින් පුතාලටත් පුළුවන් තව දුරටත් ලෝක ගෝලයේ අපේ රට පිහිටලා තියෙන්නේ කොහොමද? එහෙම නැත්නම් පුතාලා කැමති ඕනෑම රටක් පුතාලා යන්න කැමති රටක් කියලා හිතමු. ඒ වගේ තමන් කැමති ඕනෑම රටක පිහිටීම කොහොමද කියලා හොයලා බලන්න earthgoogle.com වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට පුළුවන් තවත් තොරතුරු වැඩි වැඩියෙන් එකතු කරගන්න. ඔයාලගේ දැනුම වැඩි කරගන්න පුතාලට මේ අන්තර්ජාලය මහඟු පිටිවහලක් වෙනවා. ශ්‍රී ලංකාව වටේටම තියෙන්නේ මුහුදනේ. එහෙම නැත්නම් සාගරය. මේ සාගරය අපට සම්පතක්. ඉතින් දැන් අපි බලමු මේ සාගරය කොහොමද අපට සම්පතක් වෙන්නේ කියලා. මුහුද මගින් අපට ලබා දෙන මත්ස්‍ය සම්පත අපේ ප්‍රධාන ආහාර අවශ්‍යතාවයක් සපුරනවා. ඒ නිසා පුතේ මත්ස්‍ය සම්පත අපිට මුහුදෙන් ලබා දෙන ප්‍රයෝජනයක්. ඒත් එක්කම දීවර කර්මාන්තය බිහි වෙන්නේ මෙන්න මේ ආශ්‍රිතව. ඒ අනුව මුහුදෙන් ලැබෙන අනෙක් සම්පත වෙන්නේ දීවර කර්මාන්තය. ඒ විතරක් නෙවෙයි. මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මේ මුහුද අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ අනුව ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් උත් අපිට මේ මුහුදේ ප්‍රයෝජන බොහොමයි. ඒත් එක්කම පුතේ අපේ ආහාර රසවත් කරන ලුණු අපට ලබා දෙන්නේ මුහුදු මගින්. අපේ රට සාගරයෙන් වටවුණු සුන්දර දූපතක් නිසා මේ සුන්දරත්වය විඳ ගන්න සංචාරකයෝ බොහෝ පිරිසක් අපේ රටට පැමිණෙනවා. ඉතින් මේ විදිහට සංචාරකයෝ ගෙන්වා ගැනීමටත් මේ සාගරය අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ මත්ස්‍ය සම්පත ලබා දීම, දීවර කර්මාන්තය, ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ලුණු ලබා දීම, සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම, මෙන්න මේ දේවල් පුතේ අපිට සාගරය හරහා අපිට ලැබෙන ප්‍රයෝජන නිසා ඇත්තටම මේ සාගරය පුතේ අපට සම්පත. ඔයාලා දැකලා ඇති සමහර දිනවලදී මුහුදේ ජල මට්ටම ඉහළ ගිහින් ගොඩබිම දෙසට මුහුදු රැළ වේගයෙන් එනවා. ඒ වගේම සමහර දිනවලදී මුහුදු ජල මට්ටම අඩු වෙලා මුහුදු ජලය වෙරළෙන් තරමක් ඇතුළට ගිහින් තියෙනවත් පුතාලා දැකලා ඇති. ඉතින් මෙන්න මෙහෙම මුහුදු ජල මට්ටම වැඩිවීම හා අඩුවීම අපි හඳුන්වනවා වඩදිය හා පාදිය ඇතිවීම කියලා. මේ අනුව පුතේ සාගර ජල මට්ටම වැඩි වෙලා මුහුදු ජලය ගොඩබිම දෙසට ගලා එීම වඩදිය කියලත්, මුහුදු ජලය අඩු වෙලා වෙරළෙන් තරමක් ඇතුළට වෙන්න රළ ඇතිවීම බාදිය කියලා හඳුන්වනවා. ඉතින් මේ විදිහට වඩදිය පාදිය ඇති වෙන්නේ පුතේ චන්ද්‍රයාගේ බලපෑම එහෙමත් නැත්නම් චන්ද්‍රයාගේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය නිසා. එහෙනම් පුතාලා මතක තියාගන්න දිය වැඩිවීම වඩදියත්, දිය අඩුවීම බාදියත්.
දැන් අපි බලමු සුළඟින් ලැබෙන ප්‍රයෝජන. සරුංගල් යැවීම, වාහනවලට හුළං ගැසීම, සුළං විදුලි බලාගාර, බීජ ව්‍යාප්තිය, වී හුළං කිරීම, ඒ වගේම දහදිය නිවා ගැනීම. මෙන්න මේ වගේ දේවල් අපි සුළඟින් ලබා ගන්නා ප්‍රයෝජන. ඔන්න දැන් පුතේ අපි අවකාශගත වෙන්නයි යන්නේ. බලන්න මේ මොකක්ද කියලා. මේ දීප්තිමත් කහපාට ආලෝකයක් විහිදලා තියෙන්නේ සූර්යයා. ඊට පස්සේ මේ නිල් පාටින් තියෙන්නේ අපේ ජීවත් වෙන පෘථිවිය. දැන් බලන්න පුතාලා මේ පෘථිවිය මොකක්ද කරන්නේ කියලා. එයා සූර්යයා වටා කැරකෙනව නේද? ඒ විතරද? තව ටිකක් හොඳින් බලන්න. ඔව්, එයා වටාත් කැරකෙනවා නේද? එහෙනම් මේ පෘථිවිය එයා වටා කැරකෙන ගමන් සූර්යයා වටාත් ගමන් කරනවා නේද? මෙන්න මෙතන පුතේ ක්‍රියාවලි දෙකක් සිදු වෙනවා. පළවෙනි එක තමයි පෘථිවිය තමා වටා කැරකීම. අපි ඒකට කියනවා භ්‍රමණය කියලා. ඊළඟ ක්‍රියාවලිය තමයි පෘථිවිය තමා වටා කැරකෙන ගමන්ම සූර්යයා වටා කැරකෙමින් ගමන් කිරීම. මේකට අපි කියනවා පරිභ්‍රමණය කියලා. එහෙනම් පුතේ භ්‍රමණය කියන්නේ තමා වටා කැරකීම. පරිභ්‍රමණය කියන්නේ තමා වටා කැරකෙන ගමන් සූර්යයා වටා කැරකෙමින් ගමන් කිරීම. කවුද? පෘථිවිය. හොඳින් මතක තියාගන්න ඕනි. මේ විදිහට පෘථිවියට සූර්යයා වටා එක් වටයක් පරිභ්‍රමණය වෙන්න දින 365ක් ගත වෙනවා. ඒ කියන්නේ හරියටම අවුරුද්දක්. අපි අවුරුද්දක් කියන්නේ මෙන්න මේ පෘථිවිය පරිභ්‍රමණය වෙන කාලය. ඒ වගේම පුතේ පෘථිවියට තමා වටා එක් වටයක් භ්‍රමණය වීමට දිනයක් ගත වෙනවා. එහෙනම් අපි මේ දිනයක් කියලා හඳුන්වන්නේ පෘථිවියේ භ්‍රමණය. අපි දැන් ඉගෙන ගත්තා පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වෙනවා කියලා. ඒ වගේම පුතේ චන්ද්‍රයා, ඒ කියන්නේ පෘථිවියේ උපග්‍රහය, මෙන්න මේ චන්ද්‍රයාත් පෘථිවිය වටා පරිභ්‍රමණය වෙනවා. මෙන්න මෙහෙම පරිභ්‍රමණය වෙද්දි පුතේ සිද්ධීන් දෙකක් සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි සූර්යග්‍රහණය, අනිත් එක තමයි චන්ද්‍රග්‍රහණය. අපි දැන් බලමු මොකද්ද මේ සූර්යග්‍රහණය කියන්නේ කියලා. මෙන්න මේ විදිහට පෘථිවිය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වෙද්දී එක් අවස්ථාවකදී සූර්යයා පෘථිවියත් අතරට චන්ද්‍රයා එනවා. අන්න එතකොට සූර්යාගේ ආලෝකය වැටෙන්නේ චන්ද්‍රයා මතට. ඊට පස්සේ පුතේ චන්ද්‍රයාගේ එවඩැල්ල වැටෙනවා පෘථිවිය මතට. පැහැදිලිනේ? සූර්යයයි පෘථිවියයි අතරට අඳ එනකොට පෘථිවියට සූර්යාව පේන්නේ නැතුව යනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි පුතේ අපි සූර්යග්‍රහණයක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ පුංචි වෙලාවකට පෘථිවියට සූර්යාව නොපෙනී යනවා. මෙන්න මේ වගේ සූර්යග්‍රහණයක් සිද්ධ වෙන්න පුළුවන් පුතේ අමාවක දිනවලදී දහවල් කාලේ. දැන් එහෙනම් ඔන්න පුතාලා මතක තියාගන්න ඕනේ සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා තමයි සූර්යයි පෘථිවියයි මැදට එන්නේ. ඒ වගේම සූර්යයා අපිට දකින්න තියෙන දහවල් කාලයනේ. එහෙනම් සූර්යග්‍රහණයක් සිද්ධ වෙන්නේ දහවල් කාලයක කියලා. අපි දැන් බලමු පුතේ චන්ද්‍රග්‍රහණයක් කියන්නේ මොකක්ද කියලා. දැන් සූර්යග්‍රහණය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. ඔන්න චන්ද්‍රග්‍රහණයක් කියන්නේ මෙන්න මේ විදිහට චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වෙලා මෙන්න මේ වගේ චන්ද්‍රයාත් සූර්යාත් අතරට පෘථිවිය පැමිණීම නිසා පෘථිවියේ සෙවණැල්ල සඳ මත පතිත වීමෙන් පොඩි වෙලාවකට සඳ නොපෙනී යාම චන්ද්‍රග්‍රහණයක් කියලා හඳුන්වනවා. දැන් බලන්නකො පුතේ මේ සූර්යාගේ එළිය පෘථිවියට වැටුනම පෘථිවියේ සෙවණැල්ල තමයි සඳ මතට වැටෙන්නේ. අන්න එතකොට සෙවණැල්ලක් වැටුනම පේනව අඩුයිනේ නේද?
අන්න ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එහෙනම් පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත වැටුනම පෘථුවියට සඳ නොපෙනී යනවා. අන්න ඒ පුංචි වෙලාවකට තමයි මේ දේ වෙන්නේ. අන්න ඒ සිද්ධියට පුතේ අපි කියනවා චන්ද්‍රාග්‍රහණයක් කියලා. මේ වගේ චන්ද්‍රාග්‍රහණයක් ඇති වෙන්න පුළුවන් පුර 15වක දිනවලදී රාත්‍රී කාලයේ. ඉතින් ඔන්න දැන් මතක තියාගන්න චන්ද්‍රාග්‍රහණයකදී වෙන්නේ පෘථුවිය මැදට ඇවිල්ලා සඳ නොපෙනී යාම. චන්ද්‍රාග්‍රහණයකදී ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ. හොඳේ. චන්ද්‍රාග්‍රහණයකදී මැදට චන්ද්‍රයා නම් එන්නේ නැහැ. චන්ද්‍රයා මැදට එන්නේ සූර්යග්‍රහණයකදී. පැහැදිලිනේ? චන්ද්‍රයා මැදට එන්නේ සූර්යග්‍රහණයකදී. එහෙනම් චන්ද්‍රග්‍රහණයකදී මැදට චන්ද්‍රයා එන්නේ නැහැ. මැදට පෘථුවිය එන්නේ චන්ද්‍රග්‍රහණයකදී. ඒ කියන්නේ චන්ද්‍රග්‍රහණයකදී මැද චන්ද්‍රයා නෙමෙයි. හරිනේ? චන්ද්‍රග්‍රහණයකදී මැද ඉන්නේ චන්ද්‍රයා නෙමෙයි.